Hi guys, ඉතින් මං මීට සති දෙක තුනකට උඩදී ඩරාස් එකකින් ඕඩර් එකක් දැම්මා. මං white color casing build up එකක් කරන හින්දා white color keyboard එකේ mouse එකේ ඕඩර් කරා. ඉතින් ඒක හරියටම සතියකට පස්සේ ගෙදරට ආවා. හොඳට පැක් කරලා ඇවිල්ලා තියෙනවා. අපි ලැප් එකට ගහලා බලමු මේක කොහොමද කියලා RGB එකක් ගෙන්නේ. අපි බලමු unbox කරලා. ඉතින් යාළුවනේ මේ විදිහට thank you card එකක් කියලා තියෙනවා. තව මේ විදිහට bill එකක් කියලා තියෙන box එක. ඇතුලේ packing එක බලා ගන්න පුළුවන්. mouse එකයි keyboard එකයි තියෙනවා. වැඩේ වෙලා තියෙන්නේ මේකෙත් keyboard එකේ wire එක black color දීලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ ඉතින්. white color tape එකක් හරි ඉතින් ඔතා ගන්න වෙන එකට. mouse එකේ wire එක නම් white color තියෙනවා. ඉතින් packing ගලව ගත්තට පස්සේ මේ වගේ ලස්සන look එකක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලමු මේක machine එකට plug කරලා කොහොමද කියලා. හරි යාළුවනේ අපි වයර් ටික නම් මැෂින් එකට ගන්නට සෙට් කරගත්තා. දැන් බලමු ඔන් කරලා. ඔව් යාළුවනේ ඔන් කරා. ඔන් කරාට පස්සේ මේ විදිහට mouse එකේ RGB light පත් වෙනවා. keyboard එකේ RGB light මෙතනින් ඔන් කරන්න ඕනේ. ඒකේ ලයිට් එක එච්චර සැරට නෑ ලාවට තියෙන හින්දා අර බෑග්ග්‍රවුන්ඩ් ලයිට් එකත් එක්ක ඒකේ ලයිට් එක එච්චර පේන්නේ නෑ තදට. අපි බෑග්ග්‍රවුන්ඩ් ලයිට් ඕෆ් කරලා බලමු. ඔන්න යාළුවනේ දැන් බෑග්ග්‍රවුන්ඩ් ලයිට් ඔක්කොම ඕෆ් කරලා තියෙන්නේ. ඒත් වින්ඩෝ වලින් එන එළිය නම් නතර කරන්න බෑ කොහොම කරලා. Stop it. Get some help. ඒත් මේ වගේ සාමාන්‍ය ආලෝක තත්ත්වයකදී මේ විදිහට RGB light එක උඩට බලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. කී ටික එහෙම හරි ලස්සනයි දැක්කහම ඒ කියන්නේ හරි quality එකට හදලා තියෙනවා. Nice. මම keys ටික ඔක්කොම check කරලා බැලුවා යාළුවනේ මේ විදිහට keys ඔක්කොම smooth එකට typing කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ කිසිම key එකක් හිරට type වෙන්නේ නෑ. හරි smooth එකට type වෙනවා. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට වෙන්නේ රෑ වෙලාව ගත්ත කැමරා සෙට් එකක්. දැන් වටපිට එළිය ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ආලෝක තත්ත්වයකදී නම් මේක ලොකු එළියක් තියෙනවා RGB light වල. ඉතින් යාළුවනේ මේ කියන්න තරම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මම ඉස්සරහදී කියන්නම්. ඉතින් ඕඩර් එක හොඳයි. කියන්න කිසි වැරද්දක් නැහැ. ඉතින් මේ විදිහට තමයි අපිට ෆයිනල් ලුක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ.